ගුඩ් මෝනිං ඔයාලට. කොහොමද ඉතින්? ඔන්න අදත් මං අරගෙන ඇවිල්ලා තියෙනවා මගේ ලස්සන දවසක ලස්සන vlog එකක්. ඉතින් දිගටම එකතු වෙලා ඉන්න මාත් එක්ක. ඔන්න ඉතින් සුපුරුදු විදිහටම වෙනද වගේ උදේම නැගිටලා මම මේ හපීගේ කෑම එක තමයි හදන්නේ. මොකද එයාට වැඩට ගෙනියන්න උදේම නැගිටලා කෑම එක හදලා දෙන්න මම ගොඩාක් ආසයි. හබී වැඩට ගියාට පස්සේ තමයි මගේ ගෙදර ඉතුරු වැඩ ටික මම පටන් ගන්න. ඉතින් අපි මුලින්ම එයාව වැඩට යවලෙමුකෝ. ඔන්න ඉතින් මගේ බොසා දැන් වැඩට යනවා. ඉතින් එයා ගියාට පස්සේ මං කරන්නේ ගෙදර වැඩ ටික ඔක්කොම ඉවර කරලා වොෂ් එකක් දාලා මගේ කෑම එක ගන්න එක. ඉතින් උදේ කෑම එක ගන්න වෙලාවේ මං කල්පනා කරනවා මට අද දවසේ කරන්න තියෙන වැඩ මොනවාද කියලා. නැත්තම් මං කරන්නේ ෆිල්ම් එකක් දාගෙන ෆිල්ම් එක බලන ගමන් තමයි උදේ කෑම එක ගන්නෙ. ඉතින් අද මට තියෙනවා ගෙදරට ඕනි කරන බඩු ටිකක් ගෙන්න එළියට යන්න. දැන් මම මේ ලෑස්ති වෙන්නේ ඉක්මනට ඒ ඕනි කරන බඩු ටික අරගෙන ගෙදරට එන්න. ඉතින් බෑග් කවර් එකත් මාරු කරගෙන ලෑස්ති වෙලා අපි ඉක්මනට යන්කෝ shopping කරන්න. ඕනි කරන බඩු ලිස්ට් එකත් ලියාගෙන මගේ මේ පන් මල්ලත් අරගෙන දැන් ඉතින් මම මේ යන්න හදන්නේ ගෙදරට ඕනි කරන බඩු ටික අරන් එන්න. ටිකටම එකතු වෙලා ඉන්නකෝ මාත් එක්ක. ATM එකෙන් ඕනි කරන සල්ලිත් අරගෙන මං ආව දැන් shopping කරන්න. ඉතින් ඔයාලා කියන්නකෝ ඔයාලා සාමාන්‍යයෙන් ගෙදරට බඩු ගේනකොට මාසෙටම එකපාර ගේනවද? සතියකට සැරයක්ද ගේන්නේ? කොහොමද ගේන්නේ කියලා? මම නම් කරන්නේ මාසෙකට එකපාර තමයි ගොඩක් වෙලාවට බඩු ගේන්නේ. ඉතින් ඒ නිසා මං කරන්නේ මාසෙටම ඕනි කරන බඩු ටික අරගෙන වැඩිපුරත් පොඩි ප්‍රමාණයක් අරගෙන ගෙනහල්ලා ස්ටොක් කරලා තියෙන එක. ඉතින් මං හිතනවා ඔයා මොකක් හරි ජොබ් එකක් කරන වයිෆ් කෙනෙක් නම්, එතකොට ස්ටඩි කරන වයිෆ් කෙනෙක් නම් දිස්සිය හරි ගෙදර මොන හරි දෙයක් නැති වුණොත් එහෙම ඒක අපේ ස්ටොක් එකේ තියෙනවා නම් සැනින් සැරේ අපිට කඩේට යන්න ඕනි වෙන්නේ නැහනේ. ඉතින් ඒක අපේ ටයිම් එක ඉතුරු කරගන්න ලොකු වාසියක් වෙනවා. ඉතින් මේ වගේ දෙයක් කරන්න නම් හිතෙන වෙලාවට හිතෙන දේවල් ගන්නේ නැතුව හරි ලස්සනට අපේ ගෙදර අවශ්‍ය කරන බඩු ටික මැනේජ් කරගන්න අපි පුරුදු වෙන්න ඕනේ. ඉතින් දැන් ගෙදරට ඕනි කරන බඩු ටික අරගෙන ඉවර නිසා අපි දැන් ඉක්මනට බිල් කරලා යමු ගෙදර. ඉතින් ගෙදර ගියාට පස්සේ මම කරන්නේ මම ගෙදරට ගෙනාපු බඩු ලිස්ට් එකයි මම ගන්න ගිය බඩු ලිස්ට් එකයි පොඩ්ඩක් ආයෙ රීචෙක් කරන එක. ඉතින් ඊට පස්සේ නිදහසේ මගේ ගෙදර අස් කරගන්න වැඩ ටික තමයි මං කරන්නේ. ඉතින් අලුතෙන් ගෙනාපු බඩු ටික දාලා පරණ ස්ටොක් එක ඉස්සරහට අරගෙන මගේ අමතර බඩු ටික මම ලස්සනට පිළිවෙලට අස් කරගන්නවා. ඉතින් ඔයාලා බලනවා ඇති මම මොකද මේ ෂැම්පු බොටල් ගන්න නැතුව මේ විදියට පැක් අරගෙන තියෙන්නේ කියලා. මමත් ඉගෙන ගත්ත පොඩි ටිප්ස් ටිකක් තියෙනවා බඩු ගන්නකොට අපිට වාසිදායක වෙන විදියට බඩු ගන්න. ඉතින් ඒ නිසා තමයි මම බොටල් ගන්නවට වැඩිය මේ විදියට ෂැම්පු පැකට් අරගෙන ඇවිල්ලා ඒවෙම ස්ටොක් තියාගන්නේ. ඉතින් මේ වැඩාස්සේ මට තේකකුත් හදාගෙන ඉක්මනට රෑ කෑම එකත් හදලා තියන්න තමයි මගේ ප්ලෑන් එක. රෑ කෑම එක හදලා දවල්ට කෑම කෑවේ නැති නිසා මට ඉතින් හිතුණා අද වේලාසනින්ම මගේ කෑම එකත් අරගන්න. අද හස්බන්ඩ් ආවට පස්සේ අපි දෙන්නට තියෙනවද රෑ ගමනක් යන්න. ඇත්තටම මම හරි ආසයි මේ වගේ වෙලාවට හස්බන්ඩ් එක්ක පොඩ්ඩක් එළියට ගිහිල්ලා ඇවිදින්න යන්න.
ටයිම් එක තමයි හවස 6න් පස්සේ. මට කියන්නකෝ ඔයාලා ඇවිදින්න යනවා නම් කැමතිම ටයිම් එක මොකක්ද කියලා? ඔන්න ඉතින් දෙන්නත් එක්ක ගෙදර ආවට පස්සේ මට තියෙනවා පොඩි කෑමක් හදන්න. ඉතින් මං අද හිතුවා වටලප්පන් හදන්න ඕනි කියලා. ගොඩක් දවසකින් වටලප්පන් හැදුවේ නැති නිසා මං අද මේ try කරනවා ඒක හදන්න. ඉතින් අපි බලමුකෝ මොන වගේ තියෙයිද කියලා. ඉතින් මන් දන්නවා වටලප්පන් හදන එක ක්‍රම ඔයාලා දන්නවා ඇති. ඉතින් මං වටලප්පන් හදන්නේ මෙන්න මේ විදිහට. ඔන්න ඉතින් බලන්නකෝ මගේ වටලප්පන් එක අද කොහොමද කියලා. ඉතින් ඔයාලත් වෙලාවක් තියෙනකොට අනිවාර්යයෙන් මේ වගේ අමතර කෑමක් ගෙදර හදන්න try එකක් දෙන්න. දැන් ඉතින් ඒක අද දෙන්නත් එක්ක රස බලන්න තමයි හදන්නේ. good morning. ඔන්න ඉතින් අද මගේ vlog එකේ දෙවෙනි දවසේ. ඉතින් ඔයාලා බලන වෙද්දී මං අද කොහෙද මේ ඉන්නේ කියලා. ඉතින් අද හස්බන්ඩ්ුයි මායි පොඩි ගමනක් ආවා. ඉතින් මෙන්න මේ විදිහට උදේම නැගිටලා මම පොඩ්ඩක් එළියට ආවා. මොකද උදේ පාන්දර වුණත් මට අපේ ගෙදරට වැඩිය ටිකක් රස්නේ ගතියක් දැනුණා. ඉතින් මට ඕනේ වුණා එළියට වෙලා පොඩ්ඩක් මෙන්න මේ විදිහට ඉන්න. හස්බන්ඩ් පොඩි වැඩකට එළියට යන්න වෙනවා. මට ඉතින් මේ ගෙදර ඉන්න පොඩි පැංච දෙන්නෙක් එක්ක අද දවසේ ගෙවන්න තමයි තියෙන්නේ. ඉතින් මාත් පොඩ්ඩක් මෙන්න මේ විදියට වාඩි වෙලා යාලත් එක්ක කාටුන් බලලා මං යනවා වොෂ් එකක් දාගන්න. වොෂ් එකක් දාගෙන මට තියෙනවා අද පාඩම් වැඩ ටිකක් කරන්න. කොහේ ගියා පොත් ටිකත් අරගෙනම යන හින්දා මං ඉතින් දැන් වොෂ් එකක් එහෙම දාලා නිදහසේ පාඩම් කරනවා. ඉතින් බලන්නකෝ මම පාඩම් කර කර ඉද්දී කවුද මේ ඇවිල්ලා ඉබිකම් කර කර බලන්නේ කියලා. ඉතින් මටත් පාඩම් කර ටික පැත්තකින් තියලා පොඩ්ඩක් එයාලාත් හුරතල් කරලා ආයෙත් ඉතින් මම මගේ වැඩ ටික පටන් ගන්නවා. ෆ්‍රී ටයිම් ෆන් ටයිම් කියලා ඉතින් මාත් ගියා පොඩි කට්ටියත් එක්ක කාටුන් බලන්න. එයාලගේ තුරතල් බල කාටුනුත් බල ටිකක් වෙලා ඉඳලා මං ඉතින් ආයෙත් යන්න ඕනි පාඩම් වැඩ කරන්න. ඉතින් පාඩම් කරලා ඉවර වෙලා මං ඔන්න ආව මගේ කෑම එක ගන්න. කෑම කාලා ටිකක් වෙලා ඉන්නකොට කවුද බලන්නකෝ මේ ගෙදර ඇවිල්ලා ඉන්නේ. ඉතින් වෙනද වගේ නෙමෙයි මගේ මේ vlog එකට දවස් 2-3කම වීඩියෝස් මං එකතු කරලා තමයි මේ එක vlog එකක් හදන්නේ. ඉතින් ඔන්න අදත් අලුත් දවසක් මගේ මේ vlog එකේ 3 වෙනි දවස. ඉතින් අද හස්බන්ඩ් මල්ලිත් එක්ක යනවා පොඩි වැඩ වගේකට එළියට. ඉතින් මට අද සිද්ධ වෙනවා අර පුංචි පැටව ටිකත් එක්ක ගෙදරට වෙලා ඉන්න. ඉතින් මම උදේම නැගිටලා මේ වොෂ් එකක් එහෙම දාගෙන සුපුරුදු පරිදි මං කරන්නේ මගේ පාඩම් වැඩ ටික කරන එක. ඉතින් අද පාඩම් වැඩ ගොඩක් තිබ්බ නිසා පොඩ්ඩක් බිසි වුණා. ඒක නිසා මට රෑ වීඩියෝස් ටික ගන්න බැරි වුණා. ඉතින් හස්බන්ඩ් ගෙදර ආවට පස්සේ කිව්වා හිට ගෙදර යනවා කියලා. ඉතින් ඊට පස්සේ දවසින් දැන් තමයි මගේ vlog එකේ ඉතුරු ටික තියෙන්නේ.
ඔන්න ඉතින් මේ දැන් අපි ගෙදර යන ගම. ඊට පහුවෙනිදා උදේම නැගිටලා අපි දෙන්නත් එක්ක මෙන්න මේ විදියට පින්නෙම ගෙදර ගියා. මං හරි ආසයි මෙන්න මේ විදිහට මීදුම තියනවට. ඉතින් උදේ පාන්දර මෙහෙම ගමනක් යනකොට ඇත්තටම හිතට ටිකක් මහ අමුතු හැඟීමක් දැනෙන්නේ. මං ඒ හැඟීමට හරි ආසයි. ඉතින් මෙන්න මේ විදිහට අපි දෙන්නත් එක්ක ගෙදර ආවා. ගෙදර එනකොට අපි දෙන්න උදේට කන්න ගෙනාවා තෝසේ. ඉතින් මෙන්න මේ තෝසේ එකත් උදේට කාලා අද දවස පටන් ගන්න තමයි තියෙන්නේ. ඉතින් අදත් මගේ vlog එකේ මුළු දවසම වීඩියෝස් නැහැ. ඉතින් මගේ උදේවරුව විතරයි මේ vlog එකේ තියෙන්නේ. ඉතින් අද මට පාර්සල් එකක් එනවා. මේ පාර්සල් එකේ මොනවද ආවේ කියලා මම ඔයාලට ඉස්සරහා vlog වලදී අරගෙන එන්නම්. මගේ පොඩි වැඩකට තමයි මම මේ පාර්සල් එක ගෙන්න ගත්තේ. මං ඔයාලට ඉස්සරහට කියන්නම්කෝ මොනවද මේකේ තියෙන්නේ කියලා. ඉතින් මං අලුතින් පටන් ගත්ත පොඩි බිස්නස් වැඩකට තමයි මේ පාර්සල් එක ගෙනාවේ. ඔයාලට මම මෙතනින් දාන්න මොකද්ද මගේ බිස්නස් නේම් එක, මොනවද මේකේ තියෙන අයිටම් එහෙම කියලා. ඉතින් ඔයාලට පුළුවන් ඒකට ගිහිල්ලා ඔයාලා කැමති අයිටම් තියනවා නම් TikTok page එකකින් හරි Facebook එකකින් හරි ඔයාලට ඒවා අරගන්න. ඔන්න ඉතින් අදට මගේ vlog එක ඉවරයි. මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න ඉස්සරහට vlog ගොඩක් අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඉතින් ආයෙත් vlog එකක් අරන් එනකන් සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න.